කන්ට්‍රෝල් යුනිට් එක වැඩ කරන්න හැලු ලංකාවට එද්දී ડોક્ટર අමිත් මුනින්ද්‍රදාස. ඒ වෙලාවේ ඒක වුණ නැත්නම් අද ලංකාව මේ තත්ත්වෙ නෙමෙයි තියෙන්නේ. ඔයාලා බලන්න ડોક્ટર අමිත් මුනින්ද්‍රදාස කියන කවුද කියලා. ප්‍රබල වැඩෙක් මාර මොලයක් හරිද? මිනිස්සු බුද්ධිමත් වෙන තරමට මාර දේවල් වෙනස් වෙන්නේ. හොඳම උදාහරණේ 2000 අවුරුද්දේ ලංකාව යුද්ධේ පරදින්න ගියා. ශ්‍රී ලංකාව දේවා දන්නා 2009 යුද්ධෙ දින්නනේ. ඒතර යුද්ධෙ දින්නේ ඊට පස්සේ 2006 දී ලංකාව යුද්ධේ පරදින්න ගියා. කියන්නේ කොටින්ට යුද්ධේ පරදින්න ගියා ලංකාව. යාපනයේ යුද්ධේ පරදිනවා කියන එක වාර්තා කරන්න පිටරටවල් වල වාර්තාකාරයෝ මෙහෙ ඇවිල්ලා මොකද පිටරටවල් වලින් සම්පූර්ණයෙන් සපෝට් කරන ලංකාවට නෙමෙයි අනිත් පැත්ත. එතකොට පරදුනා කියන එක වාර්තා කරන්න ඔන්න මෙන්න තියන් ඉතින් ලංකාවට තිබිච්ච එකම ඔප්ෂන් එක තමයි මල්ටි බැරල් එකක් ගෙන්නන. කියන්නේ මේ වෙලාවේ දැන් හිර වෙලා තිබිච්ච විදියට මල්ටි බැරල් ගෙන්නලා ගහන්න තමයි හිරියේ. මල්ටි බැරල් කියන්නේ අර මෙහෙම අර ලොරි එක තියාගෙන මෙහෙම ලෝඩ් කරලා අර හොම ගන්න දැකලා තියෙනවනේ. එතකොට ඒක ලංකාවේ එහෙම එකක් ඒ වෙලාවේ හොඳ අලුත් එකක් තිබුණ නැති නිසා චෙක් ජනරජය කියන එකකින් මල්ටි බැරල් ඕඩර් කරලා තියෙනවා. ඕඩර් කරලා දැන් මෙහෙට ගේන්න ප්ලේන් එකක්වත් නැහැ. වෙන රටකින් ප්ලේන් එකක් ගොලියට අරගෙන මේක දාගෙන ඔන්න දැන් ගෙනියන්න ලංකාවට මේක ගෙන ගොඩ බාන්න එන අතරමැද්දේදී මේක ප්ලේන් එක වෙන තැනක නවත්තලා වෙන එයාපෝට් එක නවත්තලා මොකක්ද උනේ කියලා හදරත් හොයා ගන්න බෑ. මේ ටික ලංකාවට එනකොට මේකේ සර්කිට් ඔක්කොම මේක එනම ඉලෙක්ට්‍රොනික ECU එකක් කියන්නේ ඉලෙක්ට්‍රොනික කන්ට්‍රෝල් යුනිට් එකක් තියෙනවා මේක ඇතුලේ. කන්ට්‍රෝල් යුනිට් එකක් තියෙනවා. ඒතර මේ ඒ කන්ට්‍රෝල් යුනිට් එක වැඩ කරන්න හැලු ලංකාවට එද්දී. ඒ කියන්නේ දැන් මේ යුද්ධේ පරදින්න ඔන්න මෙන්න තියෙද්දි මේක තමයි අපිට තියෙන එකම ඔප්ෂන් එක වෙද්දි මේක ලංකාවට එද්දි මේකේ කන්ට්‍රෝල් යුනිට් එක වැඩ කරන්න හැලු. ඒ වෙලාවේ දැන් මේක ආයිසරයක් දැන් ඉතින් එකම විසඳුම චෙක් ජනරජයට මේක ආයිති යවලා එහෙන් රිපෙයාර් කරගන්න එක. එහෙම ගිහින් එනකොට යුද්ධේ පෙරදිලා ඉවරයි. ආයි මේක ප්ලේන් එකෙන් එහෙ යවලා මේක රිපෙයාර් කරලා මෙහි ගේනකොට යුද්ධේ පෙරදිලා ඉවරයි. අම්ම මේ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම් ගැන. ඊට පස්සේ ලංකාවෙන් රජයෙන් මේ වෙලාවේ හොයනවා මේක දැන් මොකද කරන්නේ දැන් වෙන රටකින් මේක ගෙනල්ලා හදන්නත් බෑ මොකුත් කරන්න බෑ. එහෙම හොයද්දි තමයි හම්බෙන්නේ ලංකාවේ ඒ වෙලාවේ මොරටුව ඉලෙක්ට්‍රොනික ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් අවුරුදු 30 ගානයි වයස. ડોક્ટર අමිත් මුනින්ද්‍රදාස ඉලෙක්ට්‍රොනික ඩිපාර්ට්මන්ට් හෙඩ් 2000 එයා ඉලෙක්ට්‍රොනික ඩිපාර්ට්මන්ට් හෙඩ් උනේ ඇත්තටම 2003 2006 දී මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ ඉලෙක්ට්‍රොනික ඩිපාර්ට්මන්ට් එකේ හිටපු ප්‍රබල වැඩෙක්. එයා තමයි මේක එයා ජීවිතේට මල්ටි බැරල් එකක් දැකලවත් නැල්ලු. එයා මේකේ මැනුවල් එක හොයාගෙන මැනුවල් එක තනියෙන් අධ්‍යයනය කරලා තනියෙන් ඉගෙනගෙන මේක හදලා තියෙන්නේ. සම්පූර්ණයෙන් මේක නැවත නිර්මාණය කරලා තියෙනවා ලංකාවේ. ඒක ගෙනහිල්ලා ගහලා තමයි යුද්ධේ ඒ වෙලාවේ බැලන්ස් කරගත්තේ. ඒ වෙලාවේ ඒක වුණ නැත්නම් අද ලංකාව මේ තත්ත්වෙ නෙමෙයි තියෙන්නේ. ඒ වගේ ලංකාවට වැඩ කරපු මිනිස්සු ඉන්නවා හරිද? මාර විදියට. සම්පූර්ණ දේවල් මොලේ මත තීරණය වෙලා තියෙනවා. ඊට පස්සේ එයාව ලංකාවේ ආවි ආයුධ සම්බන්ධ ප්‍රධානියා විදිහට පත් කරනවා මේ ආවි ආයුධ මිලදී ගැනීම චෙක් කිරීම සඳහා. හොයලා බලන්න ડોક્ટર අමිත් මුනින්දදාස කියන කවුද කියලා. ප්‍රබල වැඩෙක් මාර මොලයක් හරිද? ඊට පස්සේ එයාගේ කතන්දරේ ලෝකෙ පුරා ප්‍රසිද්ධ වෙනවා. දැන් මේ මනුස්සයා මේක බලාගෙන පොත බලාගෙන හැදුවා මේක කියලා. පොත බලාගෙන මේක නිර්මාණය කරා ඉස්සරහ. ජීවිතේට දැකලා නැති එකක්. ඊට පස්සේ එයාව ගෙන්නනවා එයාට එනවා ඔෆර් එකක් ඊශ්‍රායලයේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රධානම පෝස්ට් එකකට. එහෙම එකට කතා කරද්දී එන්නේ මේ ලක්ෂ 2ක් පඩි දෙන්නම් කියලා වගේ නෙමෙයි. ඔයාට ඉලක්කම කියව ගන්නත් බෑ. ඉල්ලන ඕනෙම දෙයක් දෙන්නේ. ගෙවල් නම් ගෙවල්, වාහන නම් වාහන, සල්ලි නම් සල්ලි. ඔක්කොම එපා කියලා ඒ ડોક્ટર අමිත් මුනින්දාස කෙනෙක් කෙනා කියලා දෙනවා මේ අපි ඉගෙන ගත්තේ ලංකාවේ සල්ලි වලින් ඒ නිසා අපි ලංකාවට තමයි වැඩ කරන්නේ කියලා. එහෙම මිනිස්සෙක් හරිද? ඊට පස්සේ ඊළඟ පාර එයාට කතා කරලා දෙනවා හරි එහෙනම් ගමන්නේ ඊශ්‍රායල් මේන් ටෙක්නිකල් යුනිවර්සිටි එකේ ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රොෆෙසර් විදිහට වැඩ කරන්න කියලා. ඒකත් බෑ කියලා තියෙනවා. ඊට පස්සේ ලංකාවේ ඉලෙක්ට්‍රොනික ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් වුණා යා 2003 දී 2003 2006 වෙනකම්. ඊට පස්සේ අධික බුද්ධියක් අධික වැඩෙක්. හරි. ඊට පස්සේ 2007 දී ලංකාවෙන් ඊශ්‍රායලයේ නිර්මාණය කරන ඊශ්‍රායලයේ නිෂ්පාදනය කරන නියමුවන් රහිත ගුවන් යානා කියලා જાතියක් තියෙනවා. බෝම්බ ගහන්න ඔත්තු බලන්න යවන එකක් පොඩි ප්ලේන් එකක්. ඒවා ලංකාවට ගෙන්න ඩීල් එකකට අමිත් මුනින්දදාස ડોક્ટર අමිත් මුනින්දදාස
ඊශ්‍රායලයට යනවා චෙක් කරන්න ඒ ටික මිලදී ගැනීම සඳහා. එයාකට කැමති වෙලා නැහැ එතනදී. ගන්න එයා කියන ලංකාවේ මේව හදන්න පුළුවන් අපිට ඕන තරම් මොලේ තියෙනවා මේව හදන්න කියලා. ඊට පස්සේ එයා ඊශ්‍රායලයේදී අභිරහස් ලෙස මැරෙනවා. අදටත් හරියට ක්ලියර් නෑ මොකක්ද උනේ කියන එක. සමහරු කියනවා ඊශ්‍රායලයේ මොසාඩ් එකෙන් මැරුවා කියලා. මොසාඩ් කියන එක අහලා දිනවනේ. රහසොත්තු සේවයක්. සමහරු කියනවා ලංකාවේ ඇතුලේ ගේම් එකක් කියලා. කොහොම හරි ලංකාවේ හිටපු ප්‍රබල මොලයක් නැති උනේ ලංකාවට. හරිද? ඊට පස්සේ එයා නැති වෙනකොටත් අවුරුදු 41යි. හිතන්නකෝ අවුරුදු 30 ගණන් වල තමයි ඔක්කොම වැඩ පෙන්නලා තියෙන්නේ. හිටියානම් වාරම ගේමක් ගන්නවා. يعني යුද්ධ ලංකාවේ යුද්ධ ප්ලෑන් කිරීම සඳහා ප්‍රබලව හේතු වෙච්ච ප්‍රබල යුද ඉංජිනේරුවෙක් විදිහට තමයි යා අන්තිම කාලේ සම්පූර්ණයෙන් වැඩ කරලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ගැන වැඩි කතන්දරයක් නැහැ. වැඩි ප්‍රසිද්ධ නැහැ. විවිධාකාරයේ කතන්දර තියෙනවා මෙහෙමයි කියලා. ඉතින් සමහරු කියනවා ඊශ්‍රායලයට මේ මිනිස්සයාගේ දක්ෂතාවය දරා ගන්න බැරි වුණා කියලා. සමහරු කියනවා එහෙම නෙමෙයි ලංකාවේ මිනිස්සෙක්ට ලංකාවේ කට්ටියට මෙයාගේ දක්ෂතාවය දරා ගන්න බැරි වුණා කියලා. ඒ වගේ කතන්දර තියෙනවා. ඔයලා බලන්න.